ලාස්ටර් අය කියනවා ජුවලරි ෂොප් එකක් තියෙනවා ඒකට බ්‍රෑන්ඩ් එකක් දාලා අපි ඒක කොල්ල ගන්න ඕනේ විස වායුව සහිත බෝම්බයක් මම දානවා උඩින් ගිහිල්ලා වහලේ උඩින් ගිහිල්ලා ඕගොල්ලෝ දොරකට ගිහිල්ලා විකුණුත් එක්ක වාහන ලැහැත්ති කරගෙන ඔක්කොම කරගෙන ඉන්න අපි ඔක්කොම දාගත්ත ගමන් අනිත් පැත්තට පොලිසියෙන් එන්න කලින් මාරු වෙන්න ඕනේ හදිස්සියෙන් හරි පොලිසියෙන් ආවොත් අපි මේ පැනලා යන්න ඕනේ පැනලා ගිහින් වාහනයක් එනවා වාහනයට දාගෙන යන්න ඕනේ කොහොම හරි බේරිලා හරිනේ නම් ඔක්කොම හරිනේ ඒ විදිහට කරමු එහෙනම් හරි එහෙනම් මම දැන් මෙතනින් කියන විදිහට හරියටම කරන්න හරියටම බලන්න නැත්නම් වැඩේ ගැස්සුම් ඔක්කොම ඉවරයි එහෙමනම් අපි හිතනවා වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා අපි උත්සාහ කරලා බලමු හරි එහෙනම් මම දැන් පිටත් වෙනවා ඔයාලත් එන්න මේ වාහන දෙකේද යන්නේ අපි දෙන්න කාර් එකේ ඉන්නවා ඒ යනවා වේගය වැඩි පරිස්සමෙන් යමු අයියෝ වැද්දුවා නේද කාර් එක පොලිස් ඩබලක් කියන කාර් එක පරිස්සමෙන් යමු පිස්සෙක් වගේ එලවන්න එපා ඔයි අම්මෝ කනගාවින් ගිය අර කාර් එකේ බ්‍රේක් නම් නියමයි ඒ වාහනේ කියලා වැඩක් නැහැ සුපිරි ඕහෝ ලෙස්සුවා හරි අපි දැන් තැනට කිට්ටු කරලා ඉන්නේ ඉස්සරහා පේනවා ඒකෙක් එන්නනේ අස්සෙම ඇවිල්ලා දකින්වත් හරි එහෙනම් මම වහලේ උඩින් එන්නම් ඕගොල්ලෝ එන්න හරි මම වහලේ උඩින් යන්නම් මට උඩින් මගකුත් නගින්න තියෙනවානේ හරි මම දැන් උඩ තට්ටුවට ආවා ඉතින් පැනලා වහිනවා අම්මා තවත් පඩි පෙළක් තියෙනවා නගින්න අර බිත්තිය උත් තියෙනවා මගවල් දිගේ බඩ ගාලා දැන් නම් ඇටි වෙලා තියෙන්නේ
හරි දැන් තැනට ගොඩක් ලං වෙලා ඉන්නේ. හරි ඔහොම ගිහිල්ලා බලමු මේකට කොට වෙන්න පුළුවන්ද කියලා. හරි තව එකයි. හරි තව එකයි. හරි ඕහෝ වැටි පුච්චේ හොඳ වෙලාවට බිමට වැටුන්නේ නැහැ. බිමට වැටුණා නම් ආයෙ නගින්න වෙනවා උඩට. ඇති වෙන්නේ. හරි හරි ස්මෝක් නැඩ් එක දාන්න ඕනේ දැන්. හරියට දාගමු. හරියට හරි වැටුනේ කොහෙද හොයාගන්න බෑ. බලමු තව එකක්. හරි එකනම් හරියට වැටුණා. අරක පිපුරු වෙන්නේ නැහැ. දුමා වෙන්නේ වගේ. නම් හොඳට දුමේනවා. බලමු තව එකක් ගහලා තියෙන එකනේ. අය අරගෙන ඕනේ එකනම් හරිම තැනටම වුණා. අන්නේ සී කවුරු වලින් එනවා විසතුමා. හරි ඔක්කොම ඩවුන්. Let's go. හරි ඔන්න මේ සෙට් එක එළියට ඇතුළට යනවා. හරි ඉක්මනට බඩු ටික ගෙනිල්ලා ටක්කල බඩු ටික ගෙනිල්ලා බඩු ටික ගත්තා විමාරු. මනට ඉක්මනට වැඩි වෙලාවක් නෑ. ඉක්මන් කරපල්ලා. වාහනේ ඇවිල්ලා තින්නේ. තනං කල්ලා මරේ හිතුවට වඩා ගොඩක් තියෙනවා ඒක. උඩු සිකුරිටි පොරක් ආවා වෙන්න. හරියා බය කරා නම් හරියා එන්නේ පස්සෙන් මරණය කොටුව. පොලිසියෙන් එනවා ප්ලෑන් කරපු විදිහට මොකද දෙවන පියවර. මගින් හරියන්නේ යමල්ල පාගලා. අන්න මම මාර්කට් දාගත්තා නියමයි. ඉතින් මග අරින්න පුළුවන්. පාර කොනේ දිනේ ඕමල් යන්න ඕනේ. අම්මා හාරගෙන වැඩ තව හාරනවා එකනේ. ඒක කමන්නේ.
පුච්චි හැප්පුණා නේද? අයියෝ ෂට් අප්පා මිසේ නවුන්න හරියට මිෂන් හරි පරම පාගපල්ලා වාහනවල සද්ද ඇහෙනවා ගයිස් ගණන් ගන්න එපා. පොලිසියෙන් මං හිතුවා වගේම කට්ටිය ඉන්නව නේද? හරි දොර ගෙන දෙන්න බලාගන්න මොකද එන්න පාර දෙන්න කෙනෙක් නන්නේවා යාට හරි අයන්නේ යලා ආව මෙතන ඇනින්ට අනේ පව්වප්පා මල්ලි පැත්තිං වැඩිය හරවාමු පැත්තට දාගමු ඇලෙන් දැම්මා කිසි අවුලක් නෑ ඔහොමයන් ටක්ගල වාහනට දාගන්න ඔය ටික වාහන ටික දාගන්න ඉක්මනට බයික් ටික හරි බයික් ටික හරියන් හරි දැන් පොලිසියෙන් මගේටලා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ ටුක් එකක් ගියා මෙහි ළඟින් ඒක ගේම් එකක් නෙමෙයි ප්ලේස් එකට නම් ගොඩක් ළඟයි හරි දැන් ළඟයි වාහන දෙකක් තියෙනවා මිචර ගන්න ඕනවද නේද අවුලක් නෑ හරි එහෙනම් වෙයා හවුස් එකට ආවා ඔන්න මිෂන් එක ඉවර වෙන්න ළඟයි දැන් මිෂන් එක ඉවර වෙන්න ළඟයි වෙයා හවුස් එක ඇතුළට දානවා දැන් අයියෝ යස් එක පැන්නයි මැරෙන්න හදනවා ඉඳගෙන හරි එහෙනම් මිෂන් එක කම්ප්ලීට් වාහනේ දාලා වොන් එනවා මයිකල් අයියා හරි එහෙනම් මිෂන් එක ඉවරයි කට්ටිය ගෙවල් වලට යන්න එහෙනම් බෙදිලා යනවා විසිර යනවා එහෙනම් ඔයත් යන්න හරි මිෂන් එක ඉවරයි මම මයිකල් අයියා මරයි කතාවක්